හෙලෝ ළමයි, ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද හදන්න යන්නේ ගෙදරින්ම හදාගන්න ලේසි පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් රසම රස කේක් එකක් හදන විදිය. අනිත් එක තමයි මම මේක හදන්නේ oven එකකින් නෙවෙයි, ලිපේම තියලා තමයි හදාගන්නේ pan එකකින්. ඉතින් බලන්නකො කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් දැන් අපි යමු අපේ කේක් එක හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි පාන් පිටි, කොකෝ පවුඩර්, සීනි, වැනිලා, පාන් පිටි ග්‍රෑම් 100යි, සීනි ග්‍රෑම් 100යි, කොකෝ පවුඩර් හැමින් 2යි. ඊට අමතරව බටර් මම ග්‍රෑම් 100ක් අරන් තියෙනවා, බිත්තර 3ක් අරන් තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම කරන්නේ බෙන්ඩි ජව් එකක් අරගෙන අපේ බිත්තර 3 කඩලා බෙන්ඩි ජව් එකට දාගන්නවා. ඔයාලට මේක බීටරෙන් කරගන්නම් පුළුවන්. ගෙදර ඉඳන් ලේසියෙන්ම හදාගන්න පුළුවන්, හැමෝටම හදාගන්න පුළුවන් විදියක් තමයි මේක. ඉස්සෙල්ලම බිත්තර 3 වෙනුවෙන්ම කඩලා මම ඔන්න ඔය විදියට බෙන්ඩි ජව් එකට දාගන්නවා. වෙනම බිත්තර කඩලා දාගන්නේ හදිස්සියේදී හරි බිත්තර සවුත් වෙලා තිබුණත් අපේ බිත්තර එකකින්වත් වැඩක් නැති වෙන නිසා. ඉතින් අපි ඔන්න ඔය විදියට බිත්තර ටික කඩලා දාගන්නවා. දැන් ඉතින් බිත්තර තුනම බෙන්ඩි ජව් එකට දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ ටික බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් අපි මේකට බ්ලෙන්ඩ් කරගන්න කලින් සීනි ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට බටර් ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. ওই තුනම එකතු කරගෙන අපිට තියෙන්නේ බ්ලෙන්ඩ් කරගන්න. සාමාන්‍ය විනාඩි 2-3ක් විතර එක දිගට බ්ලෙන්ඩ් කරගන්න. ඔන්න දැන් ඉතින් අපේ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගෙන ආවා. බලන්නකෝ තික්කතිය. ඊට පස්සේ ඔන්න ඔය විදිහට වෙනම භාජනයකට අපි බැටර් එක දාගන්නවා. ඔන්න ඔය වෙලාවේදී අපි මේකට එකතු කරගන්නවා පාන් පිටි, කොකෝ පවුඩර්. ඔයාලට මේක වෙනම හලවා ගන්න පුළුවන්. මම මේකටම හලා ගන්නවා. මුලින්ම පාන් පිටි එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට මම කොකෝ මම උඩට දාලා තියෙනවා කොකෝ මේසෙ හැඳි දෙකක්. මම මේ මේසෙ හැඳි දෙකම දාගන්නවා මේකට. ඔයගාව තියෙනවා නම් බේකින් සෝඩා ඒකනුත් හැන්දක් මේකට එකතු කරගන්න. මම ගාව මේ වෙලාවේදී බේකින් සෝඩා නැති නිසා මම බේකින් පවුඩර් වලින් විතර හදන්නේ. ඉතින් ওই වෙලාවේදී තමන්ගේ රස අනුව ලුණු චුට්ටක් එකතු කරගන්න. ලොකු ගොඩාක් දාගන්න එපා. ලුණු රස වැඩි වුණාම කේක් එක රස නැති වෙනවා. දැන් ඉතින් අපේ මිශ්‍රණය හරි. දැන් අපිට තියෙන මේක මිශ්‍ර කරගන්න. හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. අපි පදම එනකන් අපි බැටර් එකේ පදම එනකන් හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. බැටර් එකේ පදම හදාගන්න ඕනේ. ගොඩාක් තික් ගතියටත් නෙමෙයි, ගොඩාක් දීර්ඝ ගතියටත් නෙමෙයි. මම ඔය හදාගන්න විදියට බැටර් එක ඔය ප්‍රමාණයට ඔය ගානට හදාගන්න. ඔය අතරදී අපේ බැටර් එකට මම වැනිලා මේස හැන්දක් එකතු කරගන්නවා. අපේ බැටර් එකේ පදම ගානට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔය ගානට එනකන් අපේ බැටර් එකේ පදම හදාගන්න ඕනේ.
දැන් තියෙන්නේ අපිට පෑන් එකට ඒ ටික දාගන්න. මේට එක දාගන්න. දැන් ඉතින් බැටර් එක පෑන් එකට දාගෙන තියෙන්නේ. දැන් ඉතින් අපිට තියෙන්නේ මද ගින්දරේ කේක් එක හදාගන්න තමයි. අපි පෑන් එක ලිපෙන් තියලා මද ගින්දරේම තියන්න ඕනේ. ගොඩාක් ගින්දර වැඩුණාම කේක් එක මැද හැදෙන්නේ නැති නිසා. ඉතින් අපි සාමාන්‍යයෙන් ගානට ගින්දර තියලා ඔන්න ඔය විදිහට සාමාන්‍ය විනාඩි 6ක් 7ක් වගේ වෙනකන් කුක් වෙන්න දෙනවා. වහලා තියාගන්න ඕනේ. වහලා තියලා කුක් වෙන්න දීලා අපි ඊට පස්සේ ඕකට අපි එකතු කරගන්නවා චොක්ලට් ලේ එකක් වගේ. ඒකට අවශ්‍ය වෙනවා කිරි, බටර්, චොක්ලට්, සීනි. ඉතින් අපි බලමු ඒකත් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි භාජනයක් ලිපින් තියාගන්නවා. ඔයාලට මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්. මම මේ වෙලාවේ දරන් දෙන්නේ පිටි කිරි දිය කරලා අරගෙන. ඊට පස්සේ අපි පිටි කිරි ටික භාජනෙට එකතු කරගන්නවා. ඔන්න දැන් ඉතින් අපි ලිප ඔන් කරගන්නවා. ලොකු ගින්දරක් තියන්න එපා. ලාවට රස්නේ තියලා තියන්න. ඔන්න ඔය වෙලාවෙදී අපි සීනි එකතු කරගන්නවා. මම 30 ග්‍රෑම් 75ක් 80ක් අතර වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒ ටික හොඳට කවලම් කරගන්න ඕනි. සීනි ටිකයි කිරි ටිකයි හොඳට මික්ස් වෙන්න ඒ ටික කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි ගාව තියෙන බටර් ටික එකතු කරගන්නවා. මම උතන බටර් ග්‍රෑම් 75ක් වගේ තමයි එකතු කරගෙන තියෙන්නේ. ඒ ටිකත් ඔන්න විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔන්න ඔය වෙලාවෙදී අපි චොක්ලට් පොඩ්ඩක් එකතු කරගන්නවා. බටරුයි චොක්ලටුයි කිරි සීනි හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් අපි කොකෝ පවුඩර් හැන්දක් එකතු කරගන්නවා. දැන් ඉතින් අපිට තියෙන ටිකට මික්ස් කරගන්න තමයි. ගොඩක් උක්කු වෙන්න දෙන්නත් බෑ. වතුර වගේ ගන්න බෑ. සාමාන්‍ය විදිහට උක්කු වෙනකන් අපි මේක හොඳට කවලම් කරගන්නවා. ලිපේ තියාගන්න ගමන්. ඔන්න දැන් ඉතින් අපේ චොක්ලට් දියරේක හොඳට ගානට සෙට් වෙලා තියෙන්නේ. ඔන්න ඔය ගානකදී අපි ලිප් ඔෆ් කරගන්න ඕනේ. දැන් අපි චොක්ලට් දියරේක ගානටම හැදලා තියෙන්නේ. දැන් හරිය. ඔන්න ඉතින් අපේ කේක් එක අපි ලිපින් ඉවත් කරගෙන තියෙන්නේ. අපි ගෑස් එක ඔෆ් කරලා තියෙන්නේ. එහෙමම තියෙන්නේ ඇරියා. දැන් ඉතින් අපිට තියෙන්නේ කේක් එක තැම්බිලා තියෙන හොඳටම. ඔය බලන්නකො ලස්සනට සොෆ්ට් එකට තියෙන විදිය. දැන් ඉතින් තියෙන්නේ අපි ඒක ඩෙකොරේට් කරගන්න තමයි. අපි අර හදාගත්ත චොක්ලට් දියර එක අපේ චොක්ලට් කේක් එකට එකතු කරගන්නවා. බලන්නකො ලොකුවට ලස්සන හැඩයක් නැති වුණාට ගෙදරදී ඉක්මනින් හදාගන්න පුළුවන්. හරිම ලේසියට පහසු අමතරව ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් නිසා හැමෝටම මේක රස විඳින්න පුළුවන්. ඉතින් දැන් මම චොක්ලට් ලේ එක ඔන්න ඔය විදිහට අපේ කේක් එකට එකතු කරගන්නවා. බලන්නකො රස පාට. දියරේකේ මුළු කේක් එකම කවර් කරගන්නවා. දැන් ඉතින් අපේ චොක්ලට් කේක් එක චොක්ලට් දියර වලින් ආවරණය කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපි ක්‍රියේට් කරගත්ත චොක්ලට් කෑලි ටික
චොක්ලට් කේක් එක උඩට දාලා ලස්සනට ඩෙකොරේට් කරගන්න. ඇත්තටම කන්න ආසයි තැනවා. හරිම ලෙහෙසි පහසු අමුද්‍රව්‍ය ටිකකින් ගෙදරදීම හදාගන්න පුළුවන් රස කේක් එකක්. ඔයාලා try කරලා බලන්න. ඉතින් අදට ගිහින් ඉන්න. අද වීඩියෝ එක හොඳයි නම් like කරලා subscribe කරලා තියාගන්න. ඉතින් ආදරේ ඔයාලා හැමදෙනාටම ගිහින් ඉන්න පරිස්සමට ඉන්න. මේ වගේ රස කේක් එකක් හදලා ඔයාලත් රස බලන්න. bye.